වෙළඳසැලක පාරිභෝගිකයෙකු සඳහා නිකුත් කරන ලද බිල්පතක් ඇසුරෙන් තමයි මීළඟ ගැටලුව තුන්වෙනි ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. මෙම වගුවේ දැක්වෙන ආකාරයට ද්‍රව්‍ය ඒකකයක මිල ප්‍රමාණය සහ වටිනාකම කියන වගුවක් ආකාරයට මෙම බිල නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ලෙස පෑනක් ඒකකයක් රුපියල් 20ක් වෙනවා. එයින් පෑන් දෙකක් මිලදී ගන්නවා. එහි වටිනාකම රුපියල් 40ක් වෙනවා. අන්තිමට මේ බිලෙහි සම්පූර්ණ වටිනාකම එකතුව රුපියල් 91ක් ආකාරයෙන් අපිට දැක්වෙනවා. මෙන්න මේ වගේ බිලක් නිර්මාණය කිරීමේ Python කෝඩ් එකක් නිර්මාණය කිරීමයි ගැටලුව වෙලා තියෙන්නේ. මෙහිදී බිල්පතේ ඊළඟ පේලිය නැත්තම් තවත් ද්‍රව්‍යයක් තවත් ඒකකයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් y අකුරද නැත්තම් මේ බිල්පතේ අවසන් පේලිය නැත්තම් සියලුම අවශ්‍ය මිලදී ගැනීම සිදු කර අවසන් කියලා හඳුන්වන්න එන්න අකුරද භාවිතා කරන්නට පුළුවන්. අවසානයේදී සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මුදල පෙන්වන්න ඕනේ. මේ ආකාරයට වූ Python කෝඩ් එක නිර්මාණය කරන්න ප්‍රථමයෙන් අපි පෙර ගැටලුව වල ආකාරයට ෆ්ලෝ chart එකක් නැත්තම් ගැලීම් සටහනක් නිර්මාණය කරමු. මෙම ගැටලුවට අදාළ ගැලීම් සටහන මේ ආකාරයට අපිට නිරූපණය කරන්න පුළුවන්. මෙහිදී පළමුවෙන්ම සම්පූර්ණ බිලෙහි වටිනාකම නැත්තම් total amount එක බිඳුවක් 0 විදිහට අපි දක්වනවා. ඊළඟට අපි userගෙන් input විදිහට ලබා ගන්නවා item name එකත් quantity එකත් price එකත්. item name එකත් quantity එකත් price එකත් අපි userගෙන් input විදිහට ලබා ගන්නවා. ඊළඟට අපි temp amount කියලා variable එකකට ලබා ගන්නවා මේ එක භාණ්ඩයක ලබා ගන්නා සියලුම භාණ්ඩ ප්‍රමාණයන්ගේ. ඒ කියන්නේ පෑන් නම් පෑන් 10ක වටිනාකම කීයද කියලා ඒ quantity එක price එකෙන් වැඩි කරලා temp amount කියන variable එකකට දාගන්නවා. ඊට පස්සේ අපි මේ temp amount එක අපේ මේ තියෙන total value එකට බිලේ තියෙන total value එකට එකතු කරනවා. ඊට පස්සේ අපි print කරනවා item name එකයි quantity එකයි price එකයි temp amount එකයි. ඒ කියන්නේ එම භාණ්ඩය සඳහා ලබා ගත්තා වූ සියලුම item ප්‍රමාණය සඳහා කොච්චර වටිනාකමක් කියාද කියලා. ඊට පස්සේ අපි නැවතත් සැරයක් userගෙන් අහනවා තවත් භාණ්ඩයක් නැත්නම් පෑනක් ගත්තනම් තවත් පොතක් නැත්නම් පැන්සලක් ලබා ගන්නට අවශ්‍යද කියලා. එසේ අවශ්‍යයි කියලා yes කියලා ඔබට උත්තරේ ලැබුණොත් ඔබ නැවතත් මෙන්න මේ ආකාරයට මෙතනට ඇවිදින් නැවතත් සැරයක් මේ loop එකේ ක්‍රියා කරනවා. එසේ නොමැතිනම් අපි අන්තිමට බිලෙහි සම්පූර්ණ වටිනාකම total amount එක print කරලා වැඩසටහන නවත්තනවා. මේ ආකාරයට තමයි මේ වැඩසටහනේ ගැලීම් සටහන නැත්නම් flow chart එක ක්‍රියා කරන්නේ. අපි බලමු මෙහි Python code එක Python ක්‍රමලේඛනය කොයි විදිහටද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ flow chart එකට අදාළ Python ක්‍රමලේඛනය. මේකෙදී අපි මුලින්ම බිලෙහි සම්පූර්ණ වටිනාකම total account එක බිඳුව කියලා ලබා දෙගෙන තියෙනවා. ඊළඟට අපි unit details enter කරන්න කියලා අපි user පවසනවා. එහිදී අපි item name එක quantity එක price එක කියන input user ගෙන් ලබා ගන්නවා. ඒවා item name quantity සහ price කියන variables ඇතුළට දා ගන්නවා. ඊළඟට temp amount කියන variable එකට අපි දා ගන්නවා ඒ quantity එක price එකෙන් වැඩි කරලා එක item එකක සම්පූර්ණ වටිනාකම මේ item එකෙන් ලබාගත් සියලුම item ප්‍රමාණයේ වටිනාකම temp amount කියන එකට දා ගන්නවා. ඊට පස්සේ temp amount එක total bill එකට එකතු කරනවා. මේ ආකාරයෙන් දිගටම සිදු කරන් යද්දී අපි අහනවා userගෙන් තවත් ඔබට item මිලදී ගැනීමට අවශ්‍යද කියලා. ඒ සඳහා අපි input එකක් විදිහට ලබා ගන්නවා y අකුර හෝ n අකුර. capital Y හෝ simple Y හෝ capital N හෝ simple N හෝ ලබා දුන්නොත් ඒ කියන්නේ capital Y ලැබුණොත් ඒ කියන්නේ userට තවත් item ලබා ගැනීමට අවශ්‍යයි. ඒ වගේම n අකුර ලැබුණොත් ඒ කියන්නේ userට item මිලදී ගැනීම ඉවරයි. item තවත් මිලදී ගැනීමට අවශ්‍ය නැහැ. මෙය loop එකක් ඇතුළට අපි දමලා තියෙනවා. මේ while loop එක ඇතුළට දමලා තියෙනවා. ඒ වගේම මේ userට තවත් item මිලදී ගැනීමට අවශ්‍යද නැද්ද කියන එක if elif කියන මේ command එකෙන් check කරලා තියෙනවා. ඊට පස්සේ මේ programming part එක ඉවර වෙලා අන්තිමට මේ bill එකේ total value එක print කරලා program එක terminate වෙනවා. අපි බලමු කොහොමද මේ Python program එක run වෙන්නේ කියලා. මේ තියෙන්නේ program එක. අපි බලමු මේ program එක කොයි විදිහටද run වෙන්නේ කියලා. අපි පෑනක් මිලදී ගන්නවා ඇය සිතමු. පෑන් 3ක් එකක රුපියල් 12ක මිලකින් අපි තවත් item එකක් මිලදී ගැනීමට අවශ්‍යයි enter කරා. පොතක් මිලදී ගන්නවා. පොත් 4ක් එකක් රුපියල් 37 බැගින් එවිට එහි amount එක මේ ආකාරයට print වෙනවා. අපිට තවත් item මිලදී ගැනීමට අවශ්‍ය නැහැ කියලා අපි ලබා දෙනවා.
එතකොට බිලෙහි සම්පූර්ණ වටිනාකම මේ 36 හා රුපියල් 148 එකතු වෙලා රුපියල් 184ක් විදියට අපිට දක්වනවා. ඒ ආකාරයට තමයි මෙම Python කෝඩ් එක වැඩ කරන්නේ.